ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ තුලන E-Academy YouTube නාලිකාව ඉදිරිපත් කරන රාජ්‍ය සේවය සඳහා වන විනයකාර්ය පටිපාටිය විස්තරාත්මකව අධ්‍යයනය කරන වීඩියෝමය පාඩම් මාලාවේ 4 වෙනි පියවර සමග. මීට ඉහත පාඩමෙන් ඒ කියන්නේ මේ පාඩම් මාලාවේ 3 වන පාඩමෙන් ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ විස්තර කරන ආකාරයට රාජ්‍ය නිලධාරියෙකුගේ සාමාන්‍ය හැසිරීම හා විනය පිළිබඳව කියවෙන කරුණු අතරින් කිහිපයක් විස්තරාත්මකව සාකච්ඡා කළා. අපි මේ පාඩමෙන් උත්සාහ කරන්නේ තවත් එවැනිම වැදගත් කරුණු කිහිපයක් වෙත ඔබගේ අවධානය යොමු කරන්න. රාජ්‍ය නිලධාරීන් සඳහා වන විනය කාර්ය පටිපාටිය පිළිබඳව කියවෙන ආයතන සංග්‍රහයේ දෙවෙනි කාණ්ඩයේ 47 වෙනි පරිච්ඡේදයේ විස්තර කර තිබෙනවා රාජ්‍ය නිලධාරීන් විසින් නොකළ යුතු ක්‍රියා. අපි මීට පෙර පාඩමේදී පැහැදිලි කළා රාජ්‍ය නිලධාරියෙකු විසින් සමාදම් විය යුතු ශික්ෂාපද වශයෙන් ඒවා හඳුනා ගැනීමත් වැරදි නැති බව. ඒ කියන්නේ එය ඊතරම්ම වැදගත් යහපත් රාජ්‍ය සේවයක් සහ යහපත් රාජ්‍ය නිලධාරියෙකු වෙත. අපි අද අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන පළමුවන කාරණය වන්නේ රාජ්‍ය නිලධාරියෙකු මත්පැන් පානය කිරීම සහ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ කියවෙන කරුණු. ඉන් කියවෙනවා රාජ්‍ය නිලධාරියෙකු තම සේවා ස්ථානය තුල හෝ වෙනත් රජයේ පරිශ්‍රයක් තුල රාජකාරියේ යෙදී සිටියදී හෝ ඉන් වියුක්තව සිටියදී මත්පැන් පානය කර සිටීම බරපතලම වරදක් වන බව. එය තවදුරටත් පැහැදිලි කරනවා එවැනි අවස්ථාවක රාජ්‍ය නිලධාරියෙකු මත්පැන් පානය කර ඇතැයි වාර්තා වූහොත් ඒ පිළිබඳව අදාළ විනය බලධාරියා විසින් අනිවාර්යයෙන්ම ඒ නිලධාරියා සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා කළ යුතු වන බවත් විස්තර කර දක්වා තිබෙනවා. මේ මත්පැන් පානය කිරීම කියන එක ආයතන සංග්‍රහයේ දෙආකාරයකට අර්ථ දක්වනවා. ඒ අනුව මත්පැන් බී වෙරවි සිටීමත් මුවින් මත්පැන් ගඳ වහනය වීමත් මේ වැරදි දෙක ලෙස විග්‍රහ කෙරෙනවා. ඒ මත්පැන් පානය කිරීම පිළිබඳව කියවෙන කරුණු. ඊට අමතරව කියවෙනවා රාජ්‍ය නිලධාරියෙකු සේවයේ යෙදී සිටියදී හෝ වියුක්තව සිටියදී තම සේවා ස්ථානය තුල හෝ වෙනත් රජයේ පරිශ්‍රයක් තුල විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර සිටීමත් බරපතලම වරදක් ලෙස මා අවධාරණය කරනවා මේ වැරදි දෙකම බරපතලම වැරදි ලෙස විග්‍රහ කර ඇතැයි කියා. මේ දෙක මූලික වශයෙන් පරීක්ෂා කරන්නේ කොහොමද කියන එක මුලින්ම අවධානය යොමු කරමු. රාජ්‍ය නිලධාරියෙකු මුවින් මත්පැන් ගඳ වහනය වන තත්වයෙන් හෝ මත්පැන් බී වෙරවි සිටීද යන්න තහවුරු කිරීම සඳහා මූලික වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලවා හෝ රාජ්‍ය සේවයේ නිරත මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකු ලවා සිදු කරන පරීක්ෂාවක් ප්‍රමාණවත් වෙනවා. එවැනි පරීක්ෂාවක් මූලික වශයෙන් සිදු කරමිනුයි මේ පරීක්ෂණය ආරම්භ කරන්නේ. ඊළඟට විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට සැක කරන රාජ්‍ය නිලධාරියෙකු ඒ බව තහවුරු කර ගැනීම සඳහා යොමු කළ යුතු වන්නේ රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත. මෙන්න මේ කරුණු දෙකේදී අපිට මතක තබා ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි රාජ්‍ය නිලධාරියෙකු මත්පැන් පානය කිරීම පිළිබඳව වන පරීක්ෂාව වෛද්‍ය නිලධාරියෙකුට හෝ මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකු එක්ව සිදු කළ හැකියි. නමුත් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව කෙරෙන පරීක්ෂාව එසේ මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකුට කරන්න බෑ. ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ
අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුගේ පරීක්ෂාවට ලක්වීම අනිවාර්යයි. ඒ කාරණය හොඳින් මතක තබා ගැනීම ප්‍රයෝජනවත්. ඊළඟ කාරණයට අපි යමු. මේ වරද පිළිබඳව එවැනි මූලික පරීක්ෂාවකින් පසුව අපි යොමු වෙනවා මූලික විමර්ශනයකට. ඒ පිළිබඳව අපි ඊළඟ පාඩම්වලදී විස්තරාත්මකව කියවෙනවා. රාජ්‍ය නිලධාරියෙකු සිදු කරන විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් යනුවෙන් කියවෙන්නේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද? එහි වාර්තාව කවර ආකාරයකටද කියන විස්තර ඉදිරියේදී ඔබට ඉදිරිපත් කරනවා. එවැනි මූලික විමර්ශනයකින් පසු සැකකාර රාජ්‍ය නිලධාරියාට අදාළ විනය බලධාරියා විසින් චෝදනා පත්‍රයක් නිකුත් කරනු ලබනවා. ඒ අනුව චෝදනා පත්‍රයක් ලද චූදිත රාජ්‍ය නිලධාරියා ඉන් පසුව විධිමත් විනය පරීක්ෂණයකට යොමු වීම සිදු වෙනවා. ඒ පිළිබඳවත් අපි විස්තරාත්මකව ඉදිරියේදී අධ්‍යයනය කරනවා. එවැනි විධිමත් විනය පරීක්ෂණයකිනුත් තහවුරු වුණොත් අදාළ සැකකාර රාජ්‍ය නිලධාරියා වගේම ඒ වන විට චූදිත රාජ්‍ය නිලධාරියා වරදකරු යයි කියා කුමකටද මුවින් මත්පැන් ගඳ වාහනය වන තත්වයේ සිටීම හෝ මත්පැන් බී වෙරිවි සිටීම හෝ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම කියන චෝදනාවකට වරදකරු යයි විධිමත් විනය පරීක්ෂණයකිනුත් සනාථ වුණොත් එවැනි අවස්ථාවකදී අදාළ රාජ්‍ය නිලධාරියාට දඬුවම් පැමිණවීම පිළිබඳව විධිවිධාන ආයතන සංග්‍රහයේ 47 වෙනි පරිච්ඡේදයේ දක්වා තිබෙනවා. මේ දඬුවම් විශේෂයි. ඒ අනුව රාජ්‍ය නිලධාරියෙකු මුවින් මත්පැන් ගඳ වාහනය වන තත්වයෙන් සිටි බව විධිමත් විනය පරීක්ෂණයකින් සනාථ වූහොත් හෝ මත්පැන් බී වෙරි වී සිට ඇති බව විධිමත් විනය පරීක්ෂණයකින් සනාථ වූහොත් බරපතල දඬුවමක් ලබා දීම හෝ සේවයෙන් පහ කිරීම සිදු කළ යුතු වන බවයි ආයත සංග්‍රහයේ 47 වෙනි පරිච්ඡේදයේ අවධාරණය කරයි. එවැනි අවස්ථාවකදී බරපතල දඬුවමක් ලබා දීම හෝ සේවයෙන් පහ කිරීම කළ යුතුයි. මේ කාරණේ තව පුංචි පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. ඒ තමයි රාජ්‍ය නිලධාරීන් සිදු කරන වැරදි සම්බන්ධයෙන් ලබා දිය හැකි දඬුවම් පිළිබඳව අපි ඉදිරියේදී විස්තරාත්මකව සාකච්ඡා කරනවා. ඒ අනුව රාජ්‍ය නිලධාරියෙකු සිදු කරන බරපතල වැරදි සම්බන්ධයෙන් ලබා දිය හැකි බරපතල දඬුවම් සහ රාජ්‍ය නිලධාරියෙකු විසින් සිදු කරන සුළු වැරදි සම්බන්ධයෙන් ලබා දිය හැකි සුළු දඬුවම් පිළිබඳව ඉදිරි වීඩියෝවකදී ඔබේ අවධානයට යොමු කරනවා. අපි මේ අවස්ථාව සඳහා බරපතල දඬුවම් යනු කුමක්ද යන්න පිළිබඳව මූලික හැඳින්වීමක් පමණක් කරන්න සූදානම්. එතනදී අපේ අවධානයට යොමු වෙනවා බරපතල දඬුවම් අතරට කියවෙනවා රාජ්‍ය නිලධාරියෙකු සේවයෙන් පහ කිරීම. ඒ තමයි බරපතලම දඬුවම. රස්සාවෙන් අයින් කරලා දාන එක සේවයෙන් පහ කිරීම. ඒ වගේමයි වැටුප් වර්ධකයක් කිසියම් කාලයකට විලම්භනය කිරීම බරපතල දඬුවමක්. වැටුප් වර්ධකය කිසියම් කාලයකින් අඩු කිරීම බරපතල දඬුවමක්. ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ දැමීම බරපතල දඬුවමක්. ඒ වගේමයි උසස් වීම අවස්ථා යම් කාලයකට අවුරා තැබීම බරපතල දඬුවමක්. මෙන්න මේ කියපු දඬුවම් අතරින් තවත් දඬුවම් ගණනාවක් තියෙනවා. එවැනි දඬුවම් අතරින් එක් දඬුවමක් ලබා දීමට විනය බලධාරියාට බලය තිබෙනවා. කුමන වරදකටද? මුවින් මත්පැන් ගඳ වහනය වීම හෝ මත්පැන් බී වෙරි වී සිටීම පිළිබඳව විධිමත් විනය පරීක්ෂණයකින් තහවුරු වූ විට. ඒ එක් අවස්ථාවක්. මෙම වරදම කිසියම් රාජ්‍ය නිලධාරියෙකු දෙවෙනි වරද සිදු කර විධිමත් විනය පරීක්ෂණයකින් දෙවෙනි වරටත් ඒ වරදම සිදු කර ඇති බව විධිමත් විනය පරීක්ෂණයෙන් සහ තහවුරු වුණොත් මුලින් කී ආකාරයට බරපතල දඬුවම් කුමක් හෝ පැනවීමේ ඉඩකඩක් විනය බලධාරියාට නැහැ. එවැනි අවස්ථාවක විනය බලධාරියා විසින් අදාළ චූදිත රාජ්‍ය නිලධාරියා අනිවාර්යයෙන්ම
සේවයෙන් පහ කළ යුතු වන බවයි ආයතන සංග්‍රහයේ අවධාරණය කරන්නේ. මෙන්න මේ අවස්ථා දෙක පිළිබඳව ඔබේ විශේෂ අවධානය යොමු කිරීම වැදගත්. ඒ අපි කතා කළේ රාජ්‍ය නිලධාරියෙකු මත්පැන් පානය කර සිටීම පිළිබඳව කියවෙන වැරදි හා ඊට අදාළ පරීක්ෂා කිරීම හා ලබා දිය හැකි දඬුවම් පිළිබඳව විස්තරයක්. අපි දැන් යමු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව ලබා දිය හැකි දඬුවම්. මුලින් කී ආකාරයට රජයේ වෛද්‍ය නිලධාරියෙකු හෝ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු සිදු කරන පරීක්ෂාවකින් පසු කිසියම් රාජ්‍ය නිලධාරියෙකු එවැනි වරදක් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සිදු කර ඇතැයි මූලිකව හෙළි වූ අවස්ථාවක මුලින් කී ආකාරයටම චෝදනා පත්‍රයක් නිකුත් කිරීම සිදු වෙනවා. එවැනි චෝදනා පත්‍රයක් නිකුත් කිරීමෙන් පසු විධිමත් විනය පරීක්ෂණයකට යොමු කර ඒ විධිමත් විනය පරීක්ෂණයෙන් වැරදිකරු යයි නිගමනය කළහොත් විනය බලධාරියා අනිවාර්යයෙන්ම ඒ රාජ්‍ය නිලධාරියා සේවයෙන් පහ කළ යුතු වෙනවා. සේවයෙන් පහ කළ යුතු වෙනවා. මුලින් මත්පැන් පානය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ආකාරයට පළමු අවස්ථාවේදී සේවයෙන් පහ නොකර බරපතල දඬුවමක් ලබා දෙමින් විනය කරුණ අවසන් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා මෙහි නැති බවයි අවධාරණය කෙරේ. විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ රාජ්‍ය නිලධාරියෙකු අනිවාර්යයෙන්ම පළමු අවස්ථාවේම සේවයෙන් පහ කළ යුතු වන බවට අවධාරණය කෙරෙනවා. මේ නිසා මම ඔබට යෝජනා කරනවා රාජ්‍ය සේවයේ නිරත රාජ්‍ය නිලධාරීන් නොකළ යුතුම වැරදි දෙකක් පිළිබඳවයි අපි මේ කතා කළේ කියන්නේ. ඒ වැරදි සම්බන්ධයෙන් නිශ්චිත දඬුවම් ආයතන සංග්‍රහයේ පෙන්වා දී තිබෙනවා. මුලින් පැහැදිලි කළ ආකාරයට රාජ්‍ය නිලධාරීන් සිදු කරන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් පැමිණවිය හැකි ආකාර දඬුවම් විශාල ප්‍රමාණයක් පෙන්වා දී තිබෙනවා. නමුත් මෙහි ලබා දිය යුතු දඬුවම නිශ්චය කර තිබෙනවා. එයින්ම පැහැදිලි වෙනවා ඔබට රාජ්‍ය නිලධාරියෙකු කිසිසේත්ම මත්පැන් පානය කිරීම හෝ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව වන වැරදි නොකළ යුතු යයි අවධාරණය කෙරෙන බව. ඒ කරුණු ඔබට පැහැදිලි ඇති. ඉතා හොඳින් මතක තබා ගත යුතුයි. අපි දැන් යොමු වන්නේ රාජ්‍ය නිලධාරීන් විසින් නොකළ යුතුමයයි කියවෙන තවත් කරුණක් පිළිබඳව අවධානය යොමු කිරීමට. ආයතන සංග්‍රහයේ 47 වෙනි පරිච්ඡේදයේ කියවෙනවා රාජ්‍ය නිලධාරීන් කිසිවිටකත් තමන්ට පුද්ගලික නෑදෑ හිත මිතුරන්ගෙන් ලැබෙන තෑගි භෝග හැර වෙනත් ආකාරයකින් ලැබෙන කිසිම ත්‍යාගයක් බාර නොගත යුතු වන බව. තමන්ගේ සේවය වෙනුවෙන් රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් ලැබෙන කිසිම ත්‍යාගයක් රාජ්‍ය නිලධාරියෙකු විසින් බාර නොගත යුතු වන බවයි කියවෙන්නේ. එහි කියවෙන ආකාරයට මුදලින් ලැබෙන තෑගිත් එවැනි ත්‍යාග ලෙසයි අර්ථ දක්වන්නේ. ඊට අමතරව භාණ්ඩ ලෙස ලැබෙන තෑගි පිළිබඳවත් ඉන් අදහස් කෙරෙනවා. ඊට අමතරව කිසියම් රාජ්‍ය නිලධාරියෙකුට යම් පාර්ශවයකගෙන් යාන පත්‍රයක නිදහස් යාන පත්‍රයක ස්වභාවයෙන් ලැබෙන ත්‍යාගත් බාර නොගත යුතු වන බවයි කියවෙන්නේ. රාජ්‍ය නිලධාරියෙකුට යම් පාර්ශවයක් සේවයක් ඉටු කර දීම ලෙස ලබා දෙන ත්‍යාග බාර ගැනීමත් තහනම් බවයි ආයතන සංග්‍රහයේ කියවෙන්නේ. ඒ වගේම අසාමාන්‍ය වට්ටමක් ලෙස රාජ්‍ය නිලධාරියෙකුට ත්‍යාග පිරිනැමීමට යමෙකු ඉදිරිපත් වේ නම් එයද බාර නොගත යුතු වන බවයි කියවෙන්නේ. ඒ වගේම තවදුරටත් කියවෙනවා තුටු පඬුරක් ලෙස ලැබෙන ත්‍යාගත් බාර නොගත යුතු වන බව. මෙහිදී කියවෙන ආකාරයකට හෝ වෙනත් කවර හෝ ආකාරයකට බාහිර පාර්ශවයක් විසින් රාජ්‍ය නිලධාරියෙකු ලෙස හෝ රාජ්‍ය නිලධාරියා ලෙස ඉටු කරන රාජකාරිය සම්බන්ධයෙන් ලැබෙන ත්‍යාග බාර ගැනීම අකැප බවයි අවධාරණය කෙරෙන්නේ. එය රාජ්‍ය නිලධාරියාට පමණක් නොවේ.
රාජ්‍ය නිලධාරියාගේ පවුලේ අයටත් එසේ ත්‍යාග ලබා ගැනීම අකැප බව ආයතන සංග්‍රහයේ අවධාරණය කෙරෙනවා. නමුත් තවත් ආකාරයකට ත්‍යාග ලැබීමට හැකියාව තිබෙනවා. ඒ කිසියම් රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධයෙන් ප්‍රසාදයට පත්වන විදේශ රාජතාන්ත්‍රිකයෙකු යම් රාජ්‍ය නිලධාරියෙකුට ත්‍යාගයක් පිරිනැමීමට ඉදිරිපත් වුවහොත් එම ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැහැ. එවැනි අවස්ථාවකදී ගත යුතු පියවර පිළිබඳව ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ විස්තර කෙරෙනවා. ඒ අනුව කියවෙනවා එවැනි ත්‍යාගයක් Tamanට ලද වහාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කළ යුතු වන බව. ඒ පළමු පියවර. ඊළඟට අදාළ ත්‍යාගයේ වටිනාකම රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් තක්සේරු කරනු ලබනවා. එසේ තක්සේරු කිරීමෙන් පසු ඒ ත්‍යාගයේ වටිනාකම රුපියල් 5000කට අඩු යයි නිගමනය කළොත් ඒ ත්‍යාගය ත්‍යාගලාභියාට පුද්ගලිකව පරිහරණය කිරීමට විධිවිධාන තිබෙනවා. නමුත් ඒ ත්‍යාගයේ වටිනාකම රුපියල් 5000කට වැඩි යයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නිගමනය කළොත් ඒ ත්‍යාගයට වටිනාකමට අදාළ රේගු ගාස්තු ගෙවා ත්‍යාගලාභියාට එය පුද්ගලිකව පරිහරණය කිරීමට ලබාගත හැකියි. නමුත් එසේ රේගු ගාස්තු ගෙවා අදාළ ත්‍යාගය පුද්ගලිකව පරිහරණය කිරීමට ත්‍යාගලාභියා කැමති නොවන්නේ නම් එසේ අවශ්‍ය නොවන බව ත්‍යාගලාභියා ප්‍රකාශ කරන අවස්ථාවකදී ඒ ත්‍යාගයේ සම්බන්ධයෙන් සුදුසු පරිදි ක්‍රියා කරනු ලබන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා. මේ විදේශ රාජතාන්ත්‍රිකයෙකුගෙන් රාජ්‍ය නිලධාරියෙකුට ලැබෙන ත්‍යාගයක් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය. කිසියම් රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධයෙන් ප්‍රසාදයට පත්වන පුරවැසියන් විසින් යම් මුදලක් එකතු කර ත්‍යාගලාභී රාජ්‍ය නිලධාරියාට ත්‍යාගයක් ලෙස කිසියම් රාජ්‍ය නිලධාරියෙකුට ත්‍යාගයක් ලෙස පිරිනැමීමට ඉදිරිපත් වන අවස්ථා ඉදිරිපත් විය හැකියි. එවැනි අවස්ථා සුලභව දැකිය හැකියි. ඒ සැබෑ රාජ්‍ය නිලධාරියෙකුට පුරවැසියන්ගෙන් ලැබෙන ආදරය ප්‍රකාශ කිරීමක් ලෙසයි එවැනි අවස්ථා උද්ගත වෙන්නේ. ඒ ස්වභාවිකයි. නමුත් එවැනි අවස්ථාවකත් ඒ ත්‍යාගය බාර ගැනීමට අදාළ රාජ්‍ය නිලධාරියාට විධිවිධාන නැහැ. එවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද? එවැනි අවස්ථාවක ඒ රාජ්‍ය නිලධාරියාගේ නමින් ඒ පුරවැසියන් විසින් එකතු කළ මුදල භාවිතා කර පොදු කටයුත්තක ඒ යෙදවිය යුතු වන බවයි කියවෙන්නේ. ඒ අනුව අපිට පැහැදිලි කිසියම් රාජ්‍ය නිලධාරියෙකුට ලැබෙන ත්‍යාගයක් බාර ගැනීම සම්බන්ධයෙන් පවතින සීමා පිළිබඳව ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ විස්තර කර ඇති ආකාරයට. ඒ කරුණුත් ඔබේ වෘත්තීය ජීවිතයට වැදගත්. අපි දැන් ආයතන සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ කියවෙන රාජ්‍ය නිලධාරීන්ගේ සාමාන්‍ය හැසිරීම සහ විනය පිළිබඳව විස්තර කරන කරුණු අතරින් තවත් කරුණක් වෙත යොමු වෙමු. ඉන් කියවෙන්නේ උසස් නිලධාරීන්ට ස්තුතිපත්‍ර හෝ ත්‍යාග පිරිනැමීම සඳහා යටත් රාජ්‍ය නිලධාරීන්ගෙන් කිසිදු ආකාරයකට ආධාර මුදල් එකතු නොකළ යුතු වන බව. එය තහනම් ක්‍රියාවක්. ඒ වගේම ආයතන සංග්‍රහයේ 47 වෙනි පරිච්ඡේදයේ කියවෙනවා යම් උත්සව අවස්ථාවලදී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඒ වගේම නත්තල් උත්සවය වැනි අවස්ථාවලදී නිලධාරීන් අතර ත්‍යාග බෙදා දීම හෝ ආධාර කිරීම සඳහා ආධාර පත්‍ර සංසරණය කිරීමත් කිසිසේත් නොකළ යුතු වන බව. එවැන්නක් රාජ්‍ය නිලධාරීන්ගෙන් අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් මෙහිදී කිසියම් ව්‍යතිරේක තත්වයක් ආයතන සංග්‍රහයේ පෙන්වා දී තිබෙනවා. යම් රාජ්‍ය නිලධාරියෙකු රාජ්‍ය සේවයෙන් සමුගන්නා අවස්ථාවකදී එහෙම නැත්නම්
විශ්‍රාම යන අවස්ථාවකදී ඉල්ලා අස්වන අවස්ථාවකදී ඊට අමතරව ස්ථාන මාරු වී යන අවස්ථාවකදී ඔහුට සිහිවටනයක් පිරිනැමීම සඳහා යම් ආධාර මුදලක් එකතු කිරීමට මේ කියපු කරුණු බාධා වෙන්නේ නැතයි ආයතන සංග්‍රහයේ කියවෙනවා. නමුත් එය සිදු කිරීමට හැකිවන්නේ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය මත බවයි අවධාරණය කරන්නේ. ඒ අනුව අපිට පැහැදිලි රාජ්‍ය නිලධාරීන්ගෙන් කවර ආකාරයකට හෝ ආධාර එකතු කිරීම නොකළ යුතු වන බව. අපි මේ වීඩියෝවෙන් විශේෂයෙන් වැදගත් වන කරුණු කිහිපයක් අවධානයට යොමු කළා. ඒ කරුණු මතකයේ තබා ගනිමින් ඊළඟ වීඩියෝවට යොමු වී තවදුරටත් ආය සංග්‍රහයේ 47 වන පරිච්ඡේදයේ කියවෙන කරුණු පිළිබඳව අධ්‍යයනය කරමු.